හයි ගයිස් අද අපි යන්නේ මහනුවර ඇහැලේ පළවලව්වේ පිහිටි ඉටිරෝ කෞතුකාගාරය බලන්න. මේ වලව්ව ඉදිකරලා තියෙන්නේ 19 වන සියවසේ. පසුකාලීනව මේ බ්‍රිතාන්‍ය බන්ධනාගාරයක් ලෙසත් භාවිතා කරලා තියෙනවා. මෑත කාලයේදී මේ ප්‍රතිසංස්කරණය කර ලංකාවේ පළවෙනිම ඉටි කෞතුකාගාරය ලෙස පත් කරලා තියෙනවා. ටිකට් එකක් අරන් තමයි අපි මෙතනින් ඇතුළට යන්න ඕනේ. පළවෙනියටම අපිට දකින්න පුළුවන් වෙන්නේ දෙවනගල මහින්දාලංකාර හිමිගේ ඉටිරුවයි. දළදා වහන්සේ කුරහංගලක සඟවා ආරක්ෂා කර ඇත්තේ මෙම හිමිනම විසි. අනෙක් පස සිටින්නේ හිරිපිටියේ රාල හෙවත් දිය නිලම. මෙතුමා කෝට්ට යුගයේදී දළදා මාලිගාවේ තේවාපාර මෙන්ම ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කර තියෙන. ඊළඟට අපිට බලාගන්න පුළුවන් වෙන්නේ පළවෙනි විමල ධර්ම සූරිය රජතුමාගේ ඉටිරුවයි. මෙතුමා 1594 සිට 1604 දක්වා රජකම් කර තිබෙනවා. මීළඟට අපට සෙනරත් රජු දැක ගන්න පුළුවන්. ඊට අනෙක් පස සිටින්නේ කුසුමාසන දේවිය හෙවත් දෝන කතරින. පළමුවන විමල ධර්ම සූරිය රජුගේ සහ සෙනරත් රජුගේ බිරිඳ. දෙවන රාජසිංහ රජු 1635 සිට 1687 දක්වා තමා මෙතුමාගේ රාජ්‍ය කාලය. බ්‍රිතාන්‍ය ජාතික රොබර්ට් නොක්ස් මහුව කළ කපිතාන්වරයෙක් සහ ගන්ධ කර්තෘවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. දෙවන විමල ධර්ම සූරිය රජු 1687 සිට 1707 දක්වා තමා මෙතුමාගේ රාජ්‍ය කාලය. ශ්‍රී වීර පරාක්කම නරේන්ද්‍ර සිංහ රජු 1707 සිට 1739 දක්වා තමා මෙතුමාගේ රාජ්‍ය කාලය. ශ්‍රී විජය රාජසිංහ රජු 1739 සිට 1747 දක්වා තමා මෙතුමාගේ රාජ්‍ය කාලය. ලෙව්කේ දිසාව මෙතුමා සතර කෝරළේ ගල්බඩ කෝරළේ දිසාව තනතුර දරා ඇත. ඊළඟට අපිට හම්බෙන්නේ කීර්තිසී රාජසිංහ රජතුමාගේ ඉටිරුවයි. උපසම්පදාව නැවත පිහිටුවීම මෙතුමාගේ රාජ්‍ය කාලයේ සිදු වී තිබෙනවා. ඊට අනික් පසින් ඇත්තේ වැලිවිට ශ්‍රී සරණංකර හිමිගේ ඉටිරුවයි. 1760 වර්ෂයේදී කීර්තිසී රාජසිංහ රජු විසින් සංඝරාජ පදවිය මෙම හිමිනමට පිරිනමා තිබෙනවා. රාජාදි රාජසිංහ රජු 1782 සිට 1798 දක්වා රජකම් කර තිබෙනවා. මහනුවර යුගයේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1798 සිට 1815 දක්වා රජකම් කර තිබෙනවා. අනෙක් පසෙන් සිටින්නේ රංගම්මාල් බිසවයි. දකුණු ඉන්දියානු කුමාරිකාවක් වන මැය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ බිරිඳයි. පිළිමතලව්වේ මහාධිකාරම් මෙතුමා උඩරට රාජ සභාවේ මහාධිකාරම් තනතුර දරා තිබෙනවා. මේ ප්‍රතිසංස්කරණය කර තිබුණත් වලව්වේ පරණ බිත්ති අපිට දැක ගන්න පුළුවන්. දේවේන්ද්‍ර මුලාචාරියා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේ එකල සේවය කළ ශ්‍රේෂ්ඨතම ගෘහ නිර්මාණ ශිල්පියෙකි. දළදා මාලිගයේ නැවත නිර්මාණය, මහනුවර මගුල් මඩුව, මාලිගාවේ පත්තිරිප්පුව සහ වලාකුළු බැම්මාදී නිර්මාණ ඉදිකිරීම එතුමා විසින් සිදු කර තිබෙනවා. සර් රොබර්ට් බ්‍රවුන්රික් 1812 දී ලංකාවේ ආණ්ඩුකාරවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. සර් ජෝන් ඩොයිලි මෙතුමා 1815 සිට 1824 දක්වා උඩරට ඉංග්‍රීසි නියෝජිතයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. ඊළඟට අපිට බලාගන්න පුළුවන් වෙන්නේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමිගේ ඉටිරුවයි. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ වන කපුවත්තේ අධිකාරම්ගේ ඉටිරුව තමා මේ දැක ගන්න හම්බෙන්නේ. මේ දැකගන්න තියෙන්නේ මොනරවිල කැප්පෙටිපොළ, ඇහැලේපොළ මහනිලමේ, කිව්ලේ ගෙදර මොහොට්ටාල සහ මඩුගල්ලේ නිලමේ යන අයගේ ඉටිරූපයි.
විනිසුරු AC ලොරීගේ ඉටිරුව තමා මේ දැක ගන්න තියෙන්නේ. මෙතුමා 1873 සිට 1897 දක්වා සේවය කරලා තියෙනවා. අවසාන වශයෙන් ඇහැලේපොළ බලව්වේ සාමාජිකයන් වන ඇහැලේපොළ මහාධිකාරම්, ඇහැලේපොළ කුමාරිහාමි, වීර මද්දුම් බණ්ඩාර යන අය සහ අනෙක් පසින් ලොකු බණ්ඩාර ඇහැලේපොළ ටිකිරි කුමාරිහාමි යන අය දකින්න පුළුවන්. ලංකා ඉතිහාසයේ උඩු යටිකුරු කළ මෙම මහනුවර යුගයේ කතාව මෙසේ අවසන් වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.